NTS එකේ ෆස්ට් ඉයර් සෙකන්ඩ් ඉයර් තර්ඩ් ඉයර් වශයෙන් දරුවන්ට ලැබෙන වැටුප් සම්බන්ධවත් ඒ වගේම තමයි ඊට අමතරව වැටුපට අමතරව ලැබෙන allowance සම්බන්ධවත් තුන්වන ශ්‍රේණියේ හෙද නිලධාරියෙක්ට ඕවර් ටයිම් වැඩ කරන්න නැතුව අපි කියන්නේ OT කරනවා කියලා. OT කරන්නේ නැතුව Tamanට ලැබෙන දවසේ පැය 6 ඩියුටිය විතරක් කරාට පස්සේ ආසන්න වශයෙන් අවුරුදු 3ේම දරුවන්ට එකම වැටුපක් තමයි ලැබෙන්නේ. අපි රජයේ නවාතැනක ඉන්නවනම් රජයේ කාඩස් වල ඉන්නවනම් අපේ රෙන්ට් ගාස්තු අඩු වෙනවා. ඉතින් මේ විදිහට නර්සස්ලාගේ සැලරි එකේ ග්‍රොස් පේමන්ට් එකේ ඩිඩක්ෂන් සුබ දවසක් හැමෝටම. දැන් ශ්‍රී ලංකාව වෙත අදත් ඔබව සාදරයෙන් පිළිගන්නවා. මම හිතනවා මේ වෙද්දී NTS එකට යන්න හැමෝම ආසාවෙන් බලාගෙන ඉන්නවා ඇති කියලා. ගොඩක් දෙනෙක් කමෙන්ට් වල අහලා තිබුණ ප්‍රශ්නයක් තමයි NTS එකේ වසර 3ක කාලය තුළදී වැටුපක් ලැබෙනවද? මේ වෙනකොට වැටුප් වැඩිවීමත් එක්ක මේ වැටුප කොච්චරක්ද කියන එක සම්බන්ධව. ඉතින් අද වීඩියෝ එකේදී කතා කරන්නේ NTS එකේ ෆස්ට් ඉයර් සෙකන්ඩ් ඉයර් තර්ඩ් ඉයර් වශයෙන් දරුවන්ට ලැබෙන වැටුප් සම්බන්ධවත් ඒ වගේම තමයි ඊට අමතරව වැටුපට අමතරව ලැබෙන allowance සම්බන්ධවත් වසර 3ක පුහුණුවෙන් පසුව රජයේ හෙදියක් විදිහට පත්වීම ලැබුණට පස්සේ ඔබට ලැබෙන මූලික වැටුප සහ ඒ වැටුප් වැඩිවීම ඉදිරියේදී සිද්ධ වෙන්නේ කොහොමද කියන එක සම්බන්ධව තමයි අද වීඩියෝ එකේදී කතා කරන්නේ. ඔබ NTS එකේ පුහුණු කාලය ආරම්භ වෙන දවසේ ඉඳන්ම ඔබට යම්කිසි දීමනාවක් ලැබෙනවා. ඉතින් මේ දීමනාව ෆස්ට් ඉයර් සෙකන්ඩ් ඉයර් තර්ඩ් ඉයර් වශයෙන් පහුගිය අවුරුදු වල විෂමතාවයක් පැවතුණා. ෆස්ට් ඉයර් ළමයෙක්ට රුපියල් 52000ක් වගේ ප්‍රමාණයකුත් සෙකන්ඩ් ඉයර් තර්ඩ් ඉයර් දරුවන්ට රුපියල් 59000ක් වගේ වැටුපක් ලැබුණා. ඉතින් මේ වෙනකොට මේ වැටුප් විෂමතාවය නැහැ. අවුරුදු 3ේම දරුවන්ට එකම වැටුපක් තමයි ලැබෙන්නේ. ඒක මේ වෙද්දී රුපියල් 59000ක් වෙනවා. නමුත් ඉදිරියේදී මේට රුපියල් 4000ක වැටුප් වැඩිවීමක් සිද්ධ වෙන්න තියෙනවා. එතකොට රුපියල් 63000ක මුදලක් NTS එකේ ෆස්ට් ඉයර් සෙකන්ඩ් ඉයර් තර්ඩ් ඉයර් අවුරුදු 3ේම දරුවන්ට ලබා ගන්න පුළුවන්. මේ පහුගිය ජනවාරි වල වැටුප් වැඩිවීමත් එක්ක තමයි මේ රුපියල් 4000 ඉදිරියේදී වැඩිවීමට නියමිතව තියෙන්නේ. ඉතින් ඊට අමතරව සෙකන්ඩ් ඉයර් සහ තර්ඩ් ඉයර් දරුවන්ට මාස 6කට වරක් යුනිෆෝම් allowance එකක් හම්බ වෙනවා රුපියල් 6000ක. මේක ෆස්ට් ඉයර් දරුවන්ට ලැබෙන්නේ නැහැ. සෙකන්ඩ් ඉයර් සහ තර්ඩ් ඉයර් දරුවන්ට තමයි මේක ලැබෙන්නේ. ඔබට NTS එකේ වසර 3ක පුහුණු කාලය පුරාවටම රුපියල් 60000කට වඩා වැඩි වැටුපක් ලබා ගන්න පුළුවන්. පහුගිය අවුරුදු වලට සාපේක්ෂව මේ වෙනකොට NTS එකට යොමු වීමට ලොකු තරඟකාරීත්වයක් තියෙනවා. ඊට ප්‍රධානතම හේතුව තමයි යුනිවර්සිටි ගියාම යුනිවර්සිටි BSc නර්සින් ඩිග්‍රී එක කරාම එහෙම නැත්නම් අපි පෞද්ගලික ආයතනයක නර්සින් ඩිප්ලෝමාවක් කරාට වඩා රජයේ NTS එකකට යොමු වුණාම අපිට වැඩි වැටුපක් ලබා ගන්න පුළුවන්. මේක තමයි ප්‍රධානතම හේතුව දරුවන් මේ වෙද්දී වැඩි වශයෙන් NTS එකට යොමු වෙන්නේ. නර්සින් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට වසර 3ක පුහුණු කාලය වුණාට පස්සේ ග්‍රේඩ් 3 නර්ස් කෙනෙක් විදිහට ඔබව රජයේ හෙද සේවයට බඳවා ගැනීම සිදු කරනවා. ඉතින් නර්සස්ලාගේ ග්‍රේඩ් 1, ග්‍රේඩ් 2, ග්‍රේඩ් 3 විදිහට ශ්‍රේණි වෙනස් වෙනවා. මේ නර්සස්ලාගේ ශ්‍රේණි වෙනස් වෙන්නේ කොහොමද? මේ එක් ශ්‍රේණියේ තියෙන වෙනස්කම් පිළිබඳව මම කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා. ඔන්න ඒ වීඩියෝ එක බලපු නැති දරුවෙක් ඉන්නවනම් ඒ වීඩියෝ එක බලලා ඒ පිළිබඳව අදහසක් ලබා ගන්න කියලා මතක් කරනවා. අපේ රජයේ පවතින වැටුප් රේන්ජ් එකත් එක්ක ග්‍රේඩ් 3 නර්ස් කෙනෙක්ට රුපියල් 34946 සිට 78359 අතර රේන්ජ් එකේ වැටුපක් ලබා ගන්න අවස්ථාව තියෙනවා. ඔබගේ වසර 5ක සේවා කාලයෙන් පසුව ඔබට ග්‍රේඩ් 2 නර්ස් කෙනෙක් විදියට අයදුම් කරන්න පුළුවන්. ඉතින් මේ ග්‍රේඩ් 2 නර්ස් කෙනෙක්ට සහ ග්‍රේඩ් 1 නර්ස් කෙනෙක්ට රුපියල් 58556 සිට 139734 වැටුප් රේන්ජ් එකේ පවතින වැටුපක් ලබා ගන්න හැකියාව තියෙනවා. නර්සස්ලාගේ සීනියර්ම පොසිෂන් එකේ ඉන්න කෙනෙක්ට ආසන්න වශයෙන් රුපියල් 1,90,000ක වැටුපක් ලබා ගන්න හැකියාව තියෙනවා. මම මේ වැටුප් රේන්ජ් විදිහට ඉදිරිපත් කරේ අපේ රජයේ ඔෆිෂියල් වෙබ් අඩවියේ සඳහන් වෙන විදිහට. මේ මූලික වැටුපට අමතරව allowances හම්බ වෙනවා. ඒ වගේම මේ වැටුපෙන් deductions සිද්ධ වෙනවා. නර්ස් කෙනෙක් විදිහට ඔබගේ වෘත්තිය ආරම්භ වෙන්නේ 3 වෙනි ශ්‍රේණියේ හෙද නිලධාරියෙක් විදිහට. පහුගිය වසරවල 3 වෙනි ශ්‍රේණියේ හෙද නිලධාරියෙක්ට රුපියල් 51457ක මූලික වැටුපක් ලැබුණා. පහුගිය ජනවාරි මාසයේ සිදුවන වැටුප් වැඩිවීමත් එක්ක මේට රුපියල් 4000ක් එකතු වුණා. ඉතින් ආසන්න වශයෙන් ගත්තොත් රුපියල් 55000ක මූලික වැටුපක් මේ වෙනකොට ලැබෙනවා. මීට අමතරව cost of living allowance එක හම්බ වෙනවා. මේකත් ආසන්න වශයෙන් රුපියල් 17800ක් වෙනවා. මේ cost of living allowance එක එහෙම නැත්නම් කෝලා එක කියලා කියන්නේ නර්ස්ලාට විතරක් හම්බෙන ස්පෙෂල් allowance එකක් නෙවෙයි සියලුම රාජ්‍ය සේවකයන්ට මේක හම්බ වෙනවා. මීට අමතරව ස්පෙෂල් ඩියුටි allowance එකක් විදිහට රුපියල් 6000ක මුදලක් හම්බ වෙනවා. මේ සියලුම ටික එකතු කරාට පස්සේ බේසික් සැලරි එක කෝලා එක ඒ වගේම ස්පෙෂල් allowance රුපියල් 6000 එකතු කරාට පස්සේ තුන්වන ශ්‍රේණියේ හෙද නිලධාරියෙක්ට ඕවර් ටයිම් වැඩ කරන්න නැතුව අපි කියන්නේ OT කරනවා කියලා.
ඕටි කරන්නේ නැතුව තමන්ට ලැබෙන දවසේ පැය 6 ඩියුටිය විතරක් කරාට පස්සේ ආසන්න වශයෙන් රුපියල් 75000ක වැටුපක් ලබා ගන්න පුළුවන්. ලංකාවේ නර්ස් කෙනෙක් සතියට පැය 36ක් අනිවාර්යයෙන්ම සේවයේ යෙදෙන්න ඕන. දවසට පැය 6 ගානේ දවස් 6ක් පැය 36ක් වෙන්න සේවය කරන්න ඕන. අපි ඉරිදා දින සලකන්නේ නිවාඩු දින විදිහට. ඉතින් මේ තමන්ට ලැබෙන පැය 36ට අමතරව ඔබ වැඩ කරන සියලුම පැය ගණන් OT පැය ලෙස හඳුන්වනවා. මේ වෙනකොට OT පැයකට රුපියල් 283ක ගෙවීමක් සිදු කරනවා. උදාහරණයක් වශයෙන් ඔබ හිතන්න ඔබ මාසෙකට OT පැය 100ක් කරා නම් ඔබට ආසන්න වශයෙන් රුපියල් 28000ක මුදලක් ලබා ගන්න පුළුවන්. මම කලින් සඳහන් කරපු 75000ට අමතරව මේ 28000ක මුදලද ඔබගේ වැටුපට එකතු වෙනවා. ඉතින් මේ OT කරන්න තියෙන පැය ගාන තමන් වැඩ කරන හොස්පිටල් එක අනුව, ස්ටාෆ් එකේ ෂෝටේජ් එක අනුව වෙනස් වෙන්න පුළුවන්. සමහර නර්සස්ලා පැය 50ක් කරන්න පුළුවන්, පැය 100ක් කරන්න පුළුවන්, පැය 100ට වඩා වැඩියෙන් කරන්න පුළුවන්. ඒක තමන් වැඩ කරන හොස්පිටල් එක අනුව වෙනස් වෙනවා. එතකොට තමන්ගේ වැටුපත් එක එක්කෙනා ග්‍රේඩ් 3 වුණා කියලා හැමෝගෙම වැටුප සමාන වෙන්නේ නැහැ. මූලික වැටුප සමාන වෙනවා. කෝලා එක, ඒ වගේම ස්පෙෂල් අලවන්ස් එක, බේසික් එක මේ සියලුම දේවල් සමාන වෙනවා. නමුත් OT පැය ගාන අනුව තමන්ගේ වැටුප වෙනස් වෙනවා. මේ විදිහට ග්‍රේඩ් 3 නර්ස් කෙනෙක්ගේ සම්පූර්ණ සැලරි එක බැලුවොත් බේසික් සැලරි එක රුපියල් 55457ක්, කෝලා එක 17800ක්, ස්පෙෂල් ඩියුටි අලවන්ස් එක 6000ක්ද. ඒ වගේම උදාහරණයක් විදිහට පැය 100ක OT කරන නර්ස් කෙනෙක් නම් OT පැය ගානට 28300ක්ද. මේ සියලුම එකතුව ගත්තොත් ආසන්න වශයෙන් 1,03,557ක් වෙනවා. අපි ආසන්න විදිහට ලක්ෂයක මුදලක් නර්ස් කෙනෙක්ට ලබා ගන්න පුළුවන්. මේ ආසන්න වශයෙන් ලැබෙන ලක්ෂයක මුදලට අපි කියනවා ග්‍රොස් පේමන්ට් එක කියලා. මේ ග්‍රොස් පේමන්ට් එකම අපිට විත්ඩ්‍රෝ කරන්න. ඒ කියන්නේ අපේ බැංක් එකට වැටෙන්නේ නැහැ. හැමෝම දන්න කරුණක් තමයි රාජ්‍ය සේවකයන්ගේ වැටුපෙන් වැටුප් අඩුවීම සිද්ධ වෙනවා. අග්‍රහාර වලට වැටුප් අඩු වෙනවා. ඒ වගේම මුද්දර ගාස්තු අඩු වෙනවා. අපි රජයේ නවාතැනක ඉන්නවා නම්, රජයේ ක්වාටර්ස් වල ඉන්නවා නම් අපේ රෙන්ට් ගාස්තු අඩු වෙනවා. ඉතින් මේ විදිහට නර්සස්ලාගේ සැලරි එකේ ග්‍රොස් පේමන්ට් එකේ ඩිඩක්ෂන්ස් වෙනවා. ග්‍රේඩ් 3 නර්ස් කෙනෙක්ගේ සැලරි එකේ මූලිකව සිදුවන ඩිඩක්ෂන්ස් වෙන්නේ අග්‍රහාර, ස්ටෑම්ප්, WNOP, ඒ වගේම රජයේ ක්වාටර්ස් වල ඉන්නවා නම් රෙන්ට් එක අඩු වෙනවා. මේ සියලුම ඩිඩක්ෂන්ස් එකතුව ගත්තොත් ආසන්න වශයෙන් රුපියල් 7000කට ආසන්න මුදලක් වෙනවා. මේ සියලුම ඩිඩක්ෂන්ස් උනාට පස්සේ මේ රුපියල් 7000ක ප්‍රමාණය ඔබගේ ග්‍රොස් පේමන්ට් එකේ ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් ග්‍රොස් පේමන්ට් එක කියලා අපි කතා කරා. මේ ලක්ෂයෙන් රුපියල් 7000ක ප්‍රමාණයක් අඩු වුණාට පස්සේ ඔබට ආසන්න වශයෙන් රුපියල් 93000ක වැටුපක් ඔබගේ බැංක් එකට මාසිකව ලබා ගන්න පුළුවන්. නර්සස්ලාට ඕවර් ටයිම් වැඩ කරාම අමතර ගෙවීමක් රජය විසින් ගෙවනවා වගේම ඉරිදා දින වැඩ කරාම සන්ඩේ අපි සලකන්නේ ඩේ ඔෆ් විදිහටනේ. ඉරිදා දින වැඩ කරාමත් අමතර ගෙවීමක් අපිට ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි පබ්ලික් හොලිඩේස්, රජයේ නිවාඩු දිනවල පොය දින වෙන්න පුළුවන්. අනිකුත් රජයේ නිවාඩු දින වැඩ කරාමත් දවසට රුපියල් 1800 ගානේ අපි දිනයකට රුපියල් 1800 ගානේ අපිට ලබා ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට මාසෙකට ඉරිදා දින 2ක වැඩ කරපු නර්ස් කෙනෙක් ඉන්නවා නම් මේ නර්ස්ට රුපියල් 3600ක් තමන්ගේ කලින් කතා කරපු සැලරි එකට අමතරව ලබා ගන්න පුළුවන්. ඉතින් මේ ඔක්කොම බැලුවම ආසන්න වශයෙන් නර්ස් කෙනෙක්ගේ සැලරි එක රුපියල් ලක්ෂයක් වගේ වෙනවා. ලක්ෂයට වඩා වැඩි වැටුපක් ගන්න නර්සස්ලාත් ඉන්නවා. ඊට වඩා අඩු වැටුපක් ගන්න නර්සස්ලාත් ඉන්නවා. මම කලින් කිව්වා වගේ මේ නර්සස්ලාගේ වැටුප් වෙනස්කම් සිද්ධ වෙන්නේ තමන් වැඩ කරන හොස්පිටල් එක අනුව, ඒ වගේම හොස්පිටල් එකේ ස්ටාෆ් එක අනුව. ගොඩක් දුෂ්කර හොස්පිටල් වල වැඩ කරාම අපිට OT පැය ගන්න වැඩියෙන් කරන්න පුළුවන්. ඒ වගේම තමයි හෙක්ටික් හොස්පිටල්ස් ඉන්න ටිකක් කාර්යබහුල වැඩි හොස්පිටල් වල වැඩ කරාම ඒකේ ස්ටාෆ් එකත් වැඩි. එතකොට අපිට OT කරන්න තියෙන ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. අද වීඩියෝ එකේදී කතා කරේ NTS නර්සින් ස්ටුඩන්ට් කෙනෙක්ට ලැබෙන දීමනාවත් ග්‍රේඩ් 3 නර්ස් කෙනෙක්ට ලැබෙන වැටුපත් සම්බන්ධව. මම මේ අගයන් සඳහන් කරේ මගේ අත්දැකීමත් මට ලැබෙන ආරංචිත් එක්ක. මේ අගයන් වල යම් විෂමතාවයක් සිද්ධ වෙන්න පුළුවන් කියලාත් ඔන්න මම මතක් කරනවා. ඉතින් නර්ස් කෙනෙක් කියලා කියන්නේ Tamanගේ මුළු ජීවිතයම අනිකුත් රෝගීන් වෙනුවෙන් කැප කරපු හරි පින්කාර රස්සාවක්. මේ වෙනකොට සමාජයේ බොහෝ කතා බහට ලක් වෙනවා නර්සස්ලාගේ වැටුප සම්බන්ධ. ඉතින් ඔබට හිතන්නට යමක් ඒ ගැන ඉතුරු කරමින් අද වීඩියෝ එකෙන් සමුගන්නවා. අපි තවත් දවසක ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු.